සමහර දවස් පටන් ගන්නෙම ජීවිතයට ඕනි කරන කුඩා සතුටු මොහොතවල් මුණගස්සන්නමයි. මේ අවුරුද්දේ මං තීරණය කරා දිනපතා ගත කරන ජීවිතේ හැංගුණු කුඩා සතුටවල් හොයාගෙන යන්න. මිනිස්සු වෙච්ච අපි හිතා හෝ නොහිතා අපේ සතුට තවත් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනව නේද? ඇත්තම කතාව තමයි කිසිම කෙනෙකුට මුළුමනින්ම අපිව සතුටින් තියන්න දායක වෙන්න අමාරුයි. සැමියාට බිරිඳට දරුවන්ට නෑදෑ හිතවතුන්ට ඒක කරන්න අමාරුයිනේ නේද? ඒත් කෙනෙක්ට තියෙන්න ඕනේ තමන් වෙනුවෙන් ජීවත් වෙන්න වෙලාවක්. ජීවිතේ තියෙන බර පොඩි වෙලාවකට හරි පැත්තකින් තියලා තමන් ආස කරන විදිහට තමන් වෙනුවෙන් වැය කරන කුඩා වෙලාවක්. සොලෝ ඩේට් එකක්. 2025 අවසන් වෙනකම්ම ඔය වෙලාව හොයාගන්න බැරි වුණා නම් අඩුම තරමේ මේ අවුරුද්දේ ඉඳලවත් ඔයා වෙනුවෙන් පොඩ්ඩක් හරි ජීවත් වෙන්න. බලෙන් හරි ඔයා වෙනුවෙන්